වැස්සද එලීට බ්ලොග් එකකට එකතු වෙලා කලින් දවසේ හවස එතකොට පොඩි ලයිට් ටේබල් එකක් වගේ හදාගන්න. මේකට තියෙන දවස් ගානට අනුව ඔයාලට හෙලෝ ළමයි වෙල්කම් and welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද හොඳටම වැස්ස දවසේ මම මේ ඔෆිස් යන තමයි ලෑස්ති වෙලා ඉන්නේ. අද vlog එක ජොබ් එකක් කරන ගමන් ස්ටඩීස් කරන ඔයාලට ගොඩක් විශේෂයි. ඒ මොකද කියලා මම ඔයාලට vlog එකේ ඉස්සරහට කියන්නම්. ඉතින් දිගටම vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න. මම ඔෆිස් එකට ගියපුම ගමන් කරන්නේ to do list එක හදාගන්න එක. කලින් නම් මම to do list එක හැදුවේ කලින් දවසේ හවස. එතකොට මම දවසේ කරපු වැඩ ටිකත් එක්ක මට හෙට කරන්න තියෙන වැඩ ටික මොනවද කියලා මම ලියා ගන්නවා. එතකොට මට ඊළඟ දවසේ වැඩට ඇවිල්ලා මම දන්නවා මට කරන්න තියෙන්නේ මේ ටික තමයි කියලා. මේ වැස්ස නම් හරිම කුරිරු. මම උදේ එන ටයිම් එකටත් හොඳටම වහිනවා. ආයෙ ලන්ච් එකට යන ටයිම් එකෙත් වහිනවා. ඊට පස්සේ ඕෆ් වෙනකොටත් හයියෙම වහිනවා. ඒත් ඉතින් මොනව කරන්නද? තෙමීගෙන හරි යන්න වෙනවනේ. 기뻐할 너를 상상하며 근데 왜 이런 생각을 하면서 너를 추억만 하게 된 건지 어쩌다 너와 나 왜 이렇게 끝난 건지 너를 기억하면 난 가슴이 아파와 어쩌다 너와 나 이렇게 잊혀진다면 හાર્ට් එක මොකද දැන් මේ කියන්නේ? මලක්. මලයි බලාකුළු මේ වහිනවද? මේ තනකොළ. හරි. මම දැන් කියන්නම් මේ vlog එක ජොබ් එකක් කරන ගමන් ස්ටඩීස් කරන ළමයින්ට විශේෂයි කිව්වේ ඇයි කියලා. ඉතින් මමත් එහෙම කෙනෙක් නිසා මම යූස් කරන පොඩි ටිප්ස් ටිකක් මම හිතුවා ඔයාලත් එක්ක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. මම එක්සෑම් ඇප්ලයි කරනකොට කරන දෙයක් තමයි අන්තිම දවස් වලින් තමයි මම සිලෙක්ට් කරගන්නේ. එතකොට මට තවත් පාඩම් කරගන්න දවස් තියෙන නිසා. හරි. මුලින්ම ඔයාලා කරන්න ඕනේ එක්සෑම් එකට තියෙන දවස් ගාන බලාගන්න පොඩි ටයිම් ටේබල් එකක් වගේ හදාගන්න ඕනේ. ඒ ටයිම් ටේබල් එක හදාගන්න විදිහ මම කලින් වීඩියෝ එකකින් ෂෙයා කරගත්තා. ඉතින් මේ තියෙන ඒ වීඩියෝ එක බැලුවේ නැති අයට පුළුවන් මේ වීඩියෝ එක බලලා ඒ ටයිම් ටේබල් එක හදාගන්න. ඉතින් අපිට ඒ ටයිම් ටේබල් එකෙන් පුළුවන් අපිට එක්සෑම් එකට තියෙන දවස් ගාන බලාගන්න. ඒ වගේම තමයි අපිට තියෙන නිවාඩු දවස් ඒකේ මාක් කරගන්න පුළුවන්. ඒ වගේම අපිට ක්ලාසස් තියෙන දවස් එහෙමත් අපිට ඒකේ මාක් කරගන්න පුළුවන්. ඉතින් මේ ටයිම් ටේබල් එක හදාගත්තම අපිට පාඩම් කරන්න කොච්චර දවස් තියෙනවද කියලා පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. ඔයාලගේ එක්සෑම් එකට ඔයාලට පාඩම් කරන්න තියෙන සබ්ජෙක්ට් එකට අදාළ පාඩම් ටික සමරයිස් කරගන්න එක තමයි ඊළඟට කරන්න ඕනේ. ඒ වගේම තමයි එක්සෑම් එකට වැඩි බර තැබීමක් තියෙන ලෙසන්ස් ටික වෙනම ඔයාලා මාක් කරගන්න ඕනේ. මේකෙන් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් එක දවසක් හරි පාඩම් කරේ නැති වුණොත් ඔයාලගේ එක්සෑම් එකට එන්න ලඟ වෙනවා වගේම කරන්න තියෙන වැඩ ටිකත් ගොඩ ගැහෙනවා කියලා. දවසට අදාළ එක වැඩක්වත් ඊළඟ දවසට කල් දාන්න එපා. අඩුම තරමේ ඇඳුම් සොද ගන්න එකවත් ඊළඟ දවසට කල් දාන්න එපා.
ඊළඟට ඔයාලගේ එක්සෑම් එකට තියෙන දවස් ගානට අනුව ඔයාලගේ සබ්ජෙක්ට් එකේ තියෙන ලෙසන්ස් ටික බෙදලා වෙන් කරන්න ඕනේ. දවස් ගානට අනුව පාඩම් වැඩ ටික බෙදා ගනිද්දි ඔයාලා එක්සෑම් එකට කලින් දවස් වෙනකම්ම පාඩම් කරන්න තියාගන්න එපා. එක්සෑම් එකට කලින් දවස් 3ක්වත් තියාගන්න ආයෙම රිපීට් ස්ටඩි සෙෂන් එකකට වගේම පාස් පේපර්ස් එහෙම try කරන්න. මේ විදිහට ඔයාලගේ පාඩම් වැඩ ටික බෙදාගත්තට පස්සේ ඔයාලට එක්සෑම් කිට්ටු වෙලා රෑ නිදි මරාගෙන පාඩම් කරන්න දෙයක් නැහැ. ඔයාලා එක්සෑම් එකට හොඳටම රෙඩි වෙලා තමයි ඉන්නේ. ඉතින් මේ විදිහට වැඩ කරොත් ඔයාලට පුළුවන් කිසිම ස්ට්‍රෙස් එකක් බයක් නැතුව ඔයාලගේ එක්සෑම් එකට හොඳට ෆේස් කරන්න. මම හිතනවා ඔයාලට මේ vlog එක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. එහෙනම් අදට මම ගිහින් එන්නම්. තවත් දවසක ලස්සන vlog එකක් අරන් එනකන් සතුටින් පරිස්සමින් ඉන්න. ඒ වගේම තමයි ලස්සන කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අදට මම ගිහින් එන්නම්. bye.